ඉතින් කොහොමද ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ විදියට කොහොමද ගියර් වීල් මෙෂ් කරගන්නේ කියලා. ඔයාලට පේනවා දැන් මම මේක ඔටෝමැටිකලි වෙන්නේ මේක විතරයි මම මෙහෙම මූව් කරන්න ඕන. එතකොට ඉබේම අනිත් ගියර් වීල්ස් ටික කැරකිලා අපිට ඕන පොසිෂන් එකට එනවා. ඔයාලට තේරෙනවා මම මේ කියන්නේ මොකක්ද කියලා, මේ ගියර් වීල් කොහොමද මෙහෙම මෙෂ් කරගන්නේ කියලා. හරි, දැන් අපි බලමු. මම මේ කලින් මම මෙෂ් කරගත්ත ටික ඩිලීට් කරලා ඉන්නම් ඔයාලට කියා දෙන්න පුළුවන් විදියට. හරි, මුලින්ම කරන්න ඕන අපි මෙන්න මේ ගියර් වීල් ටික හරි පොසිෂන් වලට අපිට තියෙන්න ඕන නෝමල් පොසිෂන් එකට අරගන්න එක. මෙන්න මෙහෙම මම ඒක කරගන්නවා. හරි, දැන් අපි මෙන්න මේ වීල් එක කරකවලා බලන්න ඕන මේ ගියර් වීල් කොහේ හරි ඒ කියන්නේ අවුලක් තියෙනවද කියලා, කොහේ හරි ගෑවෙනවද නැත්නම් මේක හරියට පොසිෂන් වෙලා තියෙනවද කියලා මෙහෙම චෙක් කරගන්නවා. නෝමල් චෙක් කරගන්න එක ලොකු අවුලක් එන්නේ නැහැ. චෙක් කරගන්න එක හොඳයි. හරි, දැන් අපි මූලික වෙට්ටික් කරලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද ගියර් වීල්ස් මේට් කරගන්න කියලා. ඔයාලා මෙතන ඇසෙම්බලි වල මේට් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න ඕන. ඒ පාර මෙතන ටැබ්ස් තියෙනවා. ඒකේ මෙකැනිකල් කියන ටැබ් එකට ගියාම ඒක තියෙනවා ගියර් කියලා ඔප්ෂන් එකක්. ඔප්ෂන් එකක් කියන්නේ ෆීචර් එකක්. ඒක ක්ලික් කරායින් පස්සේ මෙතන මේ බොක්ස් එක එනවා. අපිට කරගන්න ඕන මුලින්ම අපි මෙන්න මෙහෙම එක වීල් එක රවුන්ඩ් සර්ෆේස් එක තියෙන එන්නේ ඒක තමයි අපි ක්ලික් කරගන්න ඕන. ඒ කියන්නේ ගියර් වීල් වල තියෙනවා, ඒ කියන්නේ හැමතිස්සෙම ගියර් වීල් එක රවුමන්නේ. ඒ මෙන්න මේ රවුන්ඩ් සර්ෆේස් එකක් ක්ලික් කරගන්න. ඊට පස්සේ අපි මෙෂ් කරන වීල් එකේ එහෙම සර්ෆේස් එකක් ක්ලික් කරගන්න. ඔයාලට පේන ක්ලික් කරගත්ත ගමන් මෙතන ඉබේම ඒ දෙකේ ඒ කියන්නේ ඒ දෙකේ මොකක්ද ඒකන රේඩියස් වල මෙන්න මෙහෙම රේෂියෝ එක එනවා. ඉතින් අපිට මේ හරියටම කරගන්න මේ මොකක්ද රේඩියස් වල රේෂියෝ එක හරියටම හරියන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක නිසා මේකේ මම ලේසිම ක්‍රමය තමයි ටූත් වීල් ගාන ගණන් කරලා ඒ දෙක මෙන්න මෙතෙන්ට දාන එක. ඉතින් ඔයාලට තේරෙනවා මේ 8යි කියලා තියෙන්නේ මේ පොඩි වීල් එකේ, මෙතන 80යි කියලා තියෙන්නේ ලොකු වීල් එකේ. ඉතින් මෙන්න මේ පොඩි වීල් එකේ ටූත් එහෙම නැත්නම් මේ දත් තියෙනවා 13ක්. ඒක අපි මෙතන 13 දාලා එන්ටර් කරමු. මේ ලොකු වීල් එකේ තියෙනවා දත් 88ක්. මම මෙතන 88 දාලා ඒකත් ඕකේ කරගන්නවා. ඊට පස්සේ මේකේ නෝමලි නම් ගියර් වීල් එකක් මෙෂ් වෙනකොට සාමාන්‍යයෙන් නම් ගියර් වීල් එක මේ පැත්තට කරකිනකොට ඒ කියන්නේ ගියර් වීල් එක එක පැත්තකට කරකිනකොට අනිත් ගියර් වීල් එක අනිත් පැත්තට තමයි කරකෙන්නේ. මේක හදලා තියෙන්නේ අන්න ඒ විදියට. හැබැයි මම මේ හදලා තියෙන ගියර් වර්ගය කියන්නේ මේ සන් ගියර් එකක් තියෙනවා. ඊට පස්සේ ප්ලැනටරි ගියර්ස් තියෙනවා. මම මේක හදලා තියෙන විදියට එකම පැත්තට තමයි දෙකම කැරකෙන්නේ. ඒක නිසා මම මෙන්න මෙතන රිවර්ස් කියන එක දාගන්න ඕන. හරි, මම ඒක දාගත්තා. ඊට පස්සේ ඕකේ කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදියටම අපි අනිත් ගියර්ස් දෙකත් මෙෂ් කරගමු. මේ සර්ෆේස් එක ක්ලික් කරා, මේ සර්ෆේස් එක ක්ලික් කරා, මෙතන ගියර්ස් කියන ඔප්ෂන් එක ක්ලික් කරා. මේකේ 13යි, මේකේ 88යි. හරි, මෙතන රිවර්ස් ඉබේම දැන් වැටිලා තියෙන්නේ. ඕකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් ගියර් එකට යනවා. ගියර් කියන එක ක්ලික් කරා. මෙතන මේ සර්ෆේස් එකයි මේ සර්ෆේස් එක ක්ලික් කරා. මෙතන 13, මෙතන 88 දාලා රිවර්ස් කරලා තියෙන්නේ. ඕකේ කරන්න විතරයි තියෙන්නේ. දැන් අපේ මෙෂ් කරගෙන මේක ඉවරයි. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා. ඔය පේන්නේ ලස්සන්ට
මෙන්න මෙහෙම මෙෂ් වෙලා තියෙනවා. ඉතින් ගියර් වීල් හරියට මෙෂ් වෙලා තියෙනවා. මේව මුකුත් මෙහෙම අවුලන්නේ නැහැ. කොහෙවත් ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි ගියර් වීල්ස් මෙෂ් කරගන්නේ SolidWorks වලින්. ඉතින් මම හිතනවා ඔයාලට මේකෙන් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපේ SolidWorks basic course එකක් මම හදලා තියෙනවා. ඔයාලට පුළුවන් SolidWorks ඉගෙන ගන්න කැමති නම් ඒකට join වෙන්න. අපි ඊටාම සුළු මුදල් රුපියල් 3000ක වගේ සුළු මුදලක් තමයි මේ course එකට අය කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපිට WhatsApp message එකක් දාලා මේකත් එක්ක join වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.